හෙලෝ යාළුවනේ මෙටා AI අපිට චැලෙන්ජ් කරා. ඉතින් යාළුවනේ මේ තියෙනවා අපේ මෙටා AI අපිට දුන්න චැලෙන්ජ් එක. අපි එහෙනම් මොනවාද කියලා බලමු. මුලින්ම පුෂ් අප් 20ක් ගහන්න ඕනේ තප්පර 45ක් ඇතුළත. තව ඊට එකමාරක වතුර බෝතලයක් තප්පර 45ක් ඇතුළත බොන්න ඕනේ. යෝගට් එකකට සෝස් එකක් දාලා කන්න ඕනේ. අපි එහෙනම් මේ ටික කරලම සෙට් වෙමු. ඉතින් යාළුවනේ ඔන්න අපේ 3 දෙනෙක් ඉන්නවා. අපි එහෙනම් දැන් චැලෙන්ජ් එක ස්ටාර්ට් කරමු. මම අද දෙනවා චැලෙන්ජ් ඒ ටික පොඩ්ඩක් හොයවලා එක එකාට ගන්න කියමු. අපි එහෙනම් දැන් වැඩේ පටන් ගමු. ගනින්. යාළුවනේ මාත් එකක් ගන්නවා. අපි බලමු මොනවාද අපිට අවිලා තියෙන චැලෙන්ජ් කියලා. මට අවිලා තියෙනවා පුෂ් අප් 20ක් තප්පර 45ක් ඇතුළත ගන්න. මුට අවිලා තියෙනවා ලීටර් එකමාරක වතුර බෝතලයක් තප්පර 45ක් ඇතුළත බොන්න. ඒ වගේම මුට අවිලා තියෙනවා යෝගට් එකකට සෝස් දාලා කන්න. එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගමු. යාළුවනේ ඉතින් මුලින්ම චැලෙන්ජ් එක කරන්නේ මට මුලින්ම ගන්න තියෙන්නේ තප්පර 45ක් ඇතුළත පුෂ් අප් 20ක් ගන්න. වෙන්න තියෙනවා අපේ ටයිමරේ තප්පර 45ක් දාලා තියෙන්නේ. ඒක අපි දෙමු යාළුවට මේ ටයිමරේ ගන්න බලන්න කියලා. මම පුෂ් අප් 20ක් ගහනවා. එහෙනම් අපි චැලෙන්ජ් එක පටන් ගමු. යාළුවනේ එහෙනම් පුෂ් අප් ගහන්න යන්නේ 20ක්. පුෂ් අප් 20ක් ගහන්න යන්නේ තප්පර 45ක් ඇතුළත. මු ටයිමරේ දානවා මම පුෂ් අප් ගහනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. යාළුවනේ පුෂ් අප් 20ක් ගැහුවා. තප්පර 30කින් පුෂ් අප් 20ක් ගහලා දෙනවා. මම චැලෙන්ජ් එක දිනු. එහෙනම් අනිත් චැලෙන්ජ් තුනත් එක්ක සෙට්. යාළුවනේ අපි ගන්නන්නේ දෙවෙනි චැලෙන්ජ් එක. ඒ කියන්නේ මේ යෝගට් එකකට සෝස් පැකට් එකක් දාලා ගන්න. ඒක කරන්නේ අපේ අනුවා. අපි එහෙනම් චැලෙන්ජ් එක පටන් ගමු. යාළුවනේ නම් අපි යෝගට් එක කඩලා මේ මුට හොර ගන්න මූණේ මේ අදාගන්නේ. අපි මේ සෝස් පැකට් එක දාලා දෙමු මුට කන්න කියලා. ඇඳක් මොකුත් නැහැ. ඇඟිල්ලෙන් තමයි කන්න වෙන්නේ. අපි එහෙනම් මේ කඩාගෙන සෝස් පැකට් එක දාගෙන බලමු. ඔයාලට පේන්න මේක දාමු අපි. ගන්න. කැඩුනේ නේද? යාළුවනේ මෙන්න තියෙනවා සෝස් පැකට් එක. අපි එහෙනම් මේක දාගෙන බලමු යෝගට් එක. යාළුවනේ අපි දානවා යෝගට් එකට සෝස් පැකට් එකම දාමු. යාළුවනේ මෙන්න සෝස් පැකට් එකම යෝගට් එකට දැම්මා. එහෙනම් මුට මේක ඇඟිල්ලෙන් කලවම් කරගෙන කන්න තමයි දෙන්නේ. එහෙනම් අපි බලමු මුට මේක කා ගන්න පුළුවන් වේද කියලා. ඔන්න 1යි 2යි 3යි චැලෙන්ජ් එක පටන් ගත්තා. යාළුවනේ කන්න බෑ කියනවා. කොහොම හරි කන්න තමයි තියෙන්නේ. ඕක කන්න ඕනේ කොහොම හරි උඹ. වෙලාවක් නැහැ යාළුවනේ මේකට වෙලාවක් නැහැ. මුට මේක කොහොම හරි කන්න තියෙන්නේ. හලන්න බෑ. යාළුවනේ ඌ එක බොනවා. යෝගට් එක දී වෙලා තියෙන අපි දැන් ගොඩක් වෙලා යෝගට් එක අරගෙන. යාළුවනේ ඌ කනවා ඒක. පොඩ්ඩක් අමාරු කරලා තියෙන්නේ කොල්ලට දැන්. යාළුවනේ ඌ ගැම්මට එක්ක ආවා. යෝගට් එකම කාලා තියෙනවා. දැන් නම් උඩ පොඩ්ඩක් අමාරු කරලා ඉන්නේ. මොකක් හිතන්නේ නැහැ. මම නේ හිතන්නේ නැහැ. එහෙනම් ඌ ඒ චැලෙන්ජ් එකත් ගැම්මටම කරා. එහෙනම් අපි ඊළඟ චැලෙන්ජ් එකෙන් සෙට් වෙමු. යාළුවනේ ඉතින් අපි මේ ගම්මට තුන්වෙනි චැලෙන්ජ් එක පටන් ගන්න යන්නේ. චැලෙන්ජ් එක තමයි මේ තප්පර 45ක් ඇතුළත ලීටර් එකමාරක වතුර බෝතලයක් බොන්න තියෙන්නේ. ඒක කරන්නේ අපේ අවිස්ක. එහෙනම් මෙන්න තියෙනවා ටයිමරේ. අපි ටයිමරේ තප්පර 45ක් දාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. දැන් තියෙනවා අපේ ලීටර් එකමාරක වතුර බෝතලේ. මේක තමයි ඉතින් අපේ අවිස්කට තප්පර 45ක් ඇතුළත බොන්න තියෙන්නේ. එහෙනම් මෙන්න වතුර බෝතලේ. අපි දැන් චැලෙන්ජ් එක ස්ටාර්ට් කරනවා. මුඩි අරගන්න. මුඩි දෙනවා. හරි. එහෙනම් 1යි 2යි 3යි. යාළුවනේ තප්පර 45 ස්ටාර්ට් වුණා. ඔයාලට පේනවාද යනවා. අවිස්කට බොන්න තියෙන තප්පර 45ක් ඇතුළත ලීටර් එකමාර වතුර බෝතලේ. යාළුවනේ මම මේක හදනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා.
යාළුවනේ අවිස්ක මේක බොන ගමන් තියෙන්නේ. තව තප්පර 26යි. තව 26 තියෙන්නේ. යාළුවනේ මු ගොඩක් හලලා තියෙන වතුර බෝතලේ. අපි බලමු ඉතින් අන්තිමට කොහොමද මුට මේක වින් කරන්න පුළුවන් වේද බැරි වේද කියලා. යාළුවනේ තප්පර 15යි 14යි. බලමු මුට බී ගන්න පුළුවන් වේද කියලා. යාළුවනේ 3යි 2යි 1යි ටයිමර් ඉවරයි. යාළුවනේ අපේ අවිස්කට මේක බී ගන්න බැරි වුණා. ඒ කියන්නේ චැලෙන්ජ් එක ෆේල්. යාළුවනේ අවිස්කට තප්පර 45ක් ඇතුළත ලීටර් එකමාරේ වතුර බෝතලේ බී ගන්න බැරි වුණා. ඒ කියන්නේ චැලෙන්ජ් එක ෆේල්. කොල්ලට අමාරු කරලා දෙන්නේ. මොකක් වෙයිද දන්නේ නැහැ. එහෙනම් අද චැලෙන්ජ් ටිකත් ඉවරයි. වෙන වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි.